මට මගේ ඊළඟ නර්තන අභියෝගය සඳහා හොඳ ආලෝකයක් අවශ්‍යයි. යකෝ මම ස්කූටරේ විකුණලා අලියෙක් ගත්තා. දැන් මගෙන් විතරක් නෙමන් අලියගෙනුත් බැරියන්. හොඳයි. එයාට හැමදාම ටිකක් උසට ඉන්න ඕන කියලා මම දැනගෙන හිටියා. සැබෑ රජෙක් ඕනෑම සපත්තුවකින් පාලනය කරයි. දැන් රජෙකුට සලකන්නේ මෙහෙමද? රන් සිංහාසනයක් නැහැද? පඩි පෙළ විතරයි. ගලින් අමරණීයයි. දැන් ඉන්ස්ටාග්‍රෑම් එකෙත් අමරණීයයි. මම ඔටුන්නක් පැලඳ සිටියත් යුක්තිය නැති වූ විට මම නිහඬව නොසිටිමි. ඔබේ ධෛර්යය මට අභියෝග කරයි. නමුත් මතක තබා ගන්න. එම කුස හතර කඩු දහසකට වබා බලවත්ය. මම රාජ්‍යයක් ඉතිරි නොකරමි. මම රජවරුන් ඉතිරි කරමි. ඔයා හැමදාම මං වෙනුවෙන් දඩයන් කරයිද? මම වයසට ගියාමත් ඔයාගේ කෙස් අලු වගේ පැහුණත් මම තාමත් ඔයාගේ ඇස්වල ගින්දර දකිනවා. මේවා මේ මම පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිඩක්. මේවා අත්දා බලන්න නම් යන්න එපා ඔයාලා. කොබන් අර අනාගතෙන් ආවයි කියන එක ඌ ගාව තියෙන ෆෝන් එක ඉල්ලන් වරේ. අග රජින එක කාමරේ ටික්ටොක් බලන. නවත්වා අභියෝග. හැබැයි ගොඩ බෑපු පරදේශකාරීන්ව එළවලා මේ බුද්ධ භාෂිතය රැක ගන්නට නම් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්නම වෙනවා. මට මෙහෙම සැඟවී ඉන්න බෑ. රහසේ හරි සේනාව සංවිධානය කර. මම රාවණා රජතුමා. මම ඉන්දියාව බලන්න ගියා. කොහොමද මගේ යානේ? අන්දරේ සහ ඔහුගේ පුතා වැලි කනවා. මේ දෙන්නට පිස්සු හැදිලාද? යුද්ධෙත් නැත්තම් කොස්වත් කොටනවා සහෝ. මට කන්න දෙනවනම් මට බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ. රජවරු දූරියන් කෑවම දේවියන්ට අඩන්න තමා වෙන්නේ. රජතුමනි ඔබ නම් හරි නරකයි. ඔහේ මොනවද මෙහි කැලේ රින්ගන් කරන්නේ? ඉම්බල වැසිය. මම මේ මගේ දනුමුණ රාජ්‍යයේ අලුත් වැඩියා කර. පිස්සෙක්ද කොහෙද? මං වලෙන් නැගිටලා එන්නත් ඕන. ආවම පිස්සෙක් කියලා අහගන්නත් ඕන. උඩෙක්කේම රජෙක් වගේ කන්න. නංගි පොජ්ජ මට සතුට පැකට් පොජ්ජක් දෙනවද? අනේ වැඩි අයියා ඒවා ඉවරයිනේ. එහෙනම් සිලිකවර පොජ්ජක්වත් දෙන්න. දරුවා කැමති වරයක් ඉල්ලන්න. මට බෙන්ස් කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. පොඩි දෙයක් ඉල්ලපන්. මාත් ඉන්නේ ගහක. මට සිරි. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න කියපන්කෝ. හැමෝටම ආයුබෝවන්. මම තමයි කාශ්‍යප රජතුමා. මේ ඉන්නේ මගේ ලස්සන සීගිරි අප්සරාවන්. මේ අය වහල්ලුද? නෑ නෑ. එයාලා ඉන්ටර්න්ස්ලා. අපි යාලට 35000ක් දෙනවා. එයාලා ඔක්කොම වැඩ කරනවා. ඔබලාට hina වෙන්න. හරිම මහන්සියෙන් තමයි වීඩියෝ හදන්නේ. ලයික් කරලා, කමෙන්ට් කරලා, ෆලෝ කරන්න. මේක රජතුමාගේ අණක්. ඇත්තටම කොහොමද ඔබලා මේ පිරමීඩ අස්සට වෙලා ඉන්නේ? අපි ඇතුලේ AC කරලා තියෙන්න. මුදලාලි, බීඩි මිටියක් දෙන්න මට. කොහෙද රජවාසලේ පක්ඩේ ගියාම බීඩි මිටියක් ගේන්න කිව්වට ගෙනත් නැහැ. මුන්ට AI දීලා තියෙන වදයක්. දැන් මුන් පුක හොදන්නෙත් AI වලින්. ඇමරිකාව ඉරානේ කියලා නෑ. මං ඇවිත් තොපි ඔක්කොටම නෙලන්න කලින් නවත්තපිය වූවක. මොන පරේද මගේ පොකුණේ කක්ක දැම්මේ? අටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. දකින ගෑණි අන්තහපුරයට ගන්න එපා මිනිහෝ. I am Prince Madhuma Bandara. You talk of my bravery. Honestly, I had no other option. හයි යාළුවනේ. මෙහි මාර ලස්සනයි. මම දඳුමොනරෙන් ආවේ. ඔයත් එන්න. ඇවිත් බලන්න. ආදරේ from Rome. වැවේ වැඩ ඉක්මනට ඉවර කරගත්තොත් ඊළඟ පාරත් රජතුමාගේ ළඟින්ම ඉන්න පුළුවන්. බුලත් විටක් කාලම යුද්ධෙට යනවා.